එයා ඉන්දියා ගුවන් සමාගමට අයත් බෝයින් 787-8 වර්ගයේ ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය සිය සුපුරුදු ගුවන් ගමන ලෙස අහමදාබාද් සිට ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපළ දක්වා පියාසර කිරීමට සූදානම් වුණා. ඒ ඉන්දිය වේලාවෙන් පස්වරු 1:10ටයි. ඒ වන විටත් කාර්ය මණ්ඩලය සමග මෙම ගුවන් යානය මගීන් 242 දෙනෙකුගෙන් සමන්විත වී තිබුණා. සියලු මගීන්ගේ දහසක් බලාපොරොත්තු සමග මෙම ගුවන් යානය ඉහළට එසවුනේ ලන්ඩනය දක්වා පියාසර කරන්නටයි. එහෙත් ගුවන් යානය ගුවන්ගත වී තත්පර කිහිපයක් තුළ ගුවන් යානය ඉහළට ගමන් කිරීමේ වේගය අඩු වී එය යලිත් පොළොව දක්වා ඇදී එන්නට වුණා. ඒ වන විට ගුවන් යානය ගමන් කර තිබුණේ අඩි 625ක් තරම් ඉතාම කෙටි උසකට පමණයි. ඇසිපිය හෙළන නිමේෂයකින් අහමදාබාද් ගුවන් තොටුපළේ සිට මද දුරක් ඈතින් පිහිටි නේවාසිකාගාර සංකීර්ණයක් වෙත එක්වරම මෙම මගී ගුවන් යානය මගීන් 242 දෙනා සමග කඩා වැටුණා. කඩා වැටීමත් සමගම ගුවන් යානය මහා විශාල දුමාරයකින් සහ විශාල ගින්නකින් වැසී ගියා. පැය 9ක දීර්ඝ ගුවන් ගමනක යෙදෙන මේ ගුවන් යානය තුළ ඒ වන විට විශාල ඉන්ධන තොගයක් පුරවා තිබුණා. මේ නිසා අනතුරත් සමග ඇති වූයේ අති විශාල ගින්නක්. අනතුර සිදු වූ සැනින් සහන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙම ස්ථානයට ළඟා වීමට උත්සාහ කළත් ඔවුන්ටද එම විශාල ගින්න නිසා ඒ අසලට ලංවීම විශාල ගැටලුවක් වුණා. කෙසේ වෙතත් සිය ගණනක් වූ සහන කණ්ඩායම් ගින්න පාලනය කිරීමට උත්සාහ කළත් කෙටි කාලයක් තුළ ගුවන් යානය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ගොස් තිබුණා. විශාල ප්‍රදේශයක මෙම ගුවන් යානයේ කෑලි විසිරී ගොස් තිබුණා. ගුවන් යානය කඩා වැටී තිබුණේ වෛද්‍ය කාර්ය මණ්ඩල නේවාසිකාගාරයක් මතටයි. ඉන්දිය ගුවන් බලධාරීන් පවසන්නේ මෙම ගුවන් යානය තුළ ඉන්දිය ජාතිකයන් 169 දෙනෙකු සිටි බවයි. 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර පෘතුගීසි ජාතිකයන් 7 දෙනෙකු සහ එක් කැනඩා ජාතිකයෙකුද මෙම ගුවන් යානයේ ගමන් කර තිබුණා. කුඩා දරුවන් 11 දෙනෙකුද මෙම ගුවන් යානයේ ගමන් කරමින් සිටි බවයි ඉන්දිය බලධාරීන් පැවසුවේ. වාර්තා වන අන්දමට බෝයින් 787 වර්ගයේ ගුවන් යානයක් මෙවැනි අනතුරකට ලක්ව ඇත්තේ පළමු වතාවටයි. BBC පුවත් සේවය වාර්තා කරන්නේ මෙම ගුවන් යානය වසර 14කට පමණ ඉහතදී පියාසර කටයුතු ආරම්භ කළ ගුවන් යානයක් බවයි. යානයේ ගුවන් නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ සුමිත් සබර්වාල් නම් පැය 8200ක ගුවන් ගමන් කාලයක අත්දැකීම් හෙබි ප්‍රවීණ නියමුවරයෙක්. මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ වන විට ඉන්දියා ආරක්ෂකාංශ සහ මුදා ගැනීමේ කණ්ඩායම් ලබා දී ඇති තොරතුරු වලට අනුව ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මෙම අනතුරින් ගුවන් යානයේ ගමන්ගත් කිසිවෙකුට දිවි බේරා ගන්නට නොහැකි වන්නට ඇති බවයි. එමෙන්ම මේ වන විට වාර්තා වී ඇත්තේ ගුවන් ගත වී තත්පර කිහිපයකින් නියමුවා හදිසි ප්‍රතිචාර ඇමතුමකින් ප්‍රධාන පාලක මැදිරියට ඇමතුමක් ලබා දී ඇති නමුත් ඊට පෙරලා පිළිතුරු ලබා දෙන විටත් නියමුවා යලි පිළිතුරු ලබා නොදුන් බවයි. මෙම අනතුර සම්බන්ධයෙන් එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසා ඇත්තේ මෙය වචන වලින් විස්තර කළ නොහැකි කනගාටුදායක සිද්ධියක් බවයි. එමෙන්ම ශ්‍රී ලංකා රජයේද මෙම ඛේදනීය සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබෙනවා. සිද්ධියෙන් විපතටපත් වූවන්ට සහ පවුල්වල අයට සිය ශෝකය පළ කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්ද අනතුර සම්බන්ධයෙන් එක්සී සටහනක් තබමින් සිද්ධියට මුහුණ දෙන සියලු බ්‍රිතාන්‍ය ජාතිකයින්ට මෙන්ම සියලු මගීන්